සියලු දෙනාටම සුබ දවසක් වේවා. මගේ 4 වෙනි මල් සේල් එක මේ මගේ පළවෙනි දෙවෙනි තුන්වෙනි මල් සේල් වලින් මල් ලබාගත්තු සියලු දෙනාටම බොහෝමත්ම ස්තුතියි. අද දිනේ මම 4 වෙනි මල් සේල් එක කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. පළවෙනියෙන්ම තියෙන්නේ මගේ මේ මල් පැලේ මේ ගහ තියෙන්නේ ඒක 150 වෙන්න දෙනවා. පළවෙනි එක 150න් දෙනවා ඒක. දෙවෙනි එක තියෙන්නේ මේ ප්ලාන්ට් එක ඒක දෙනවා 350 වෙන්න දෙවෙනි එක. මේ තියෙන්නේ 4 වෙනි එක. 4 වෙනි මායක මේක 3 මේ පැලේ දෙනවා 350 වෙන්න. ඉල්ලන්නකො කැමති කෙනෙක්. ඔලේ බලන්න රටාම ඇවිල්ලා ගොඩාක් කුල ඇවිල්ලා තියෙන එකේ පත්‍ර මේ තියෙන එකෙම ලොකු පැලේ ඒක දෙනවා 400 වෙන්න. කැමති කෙනෙක් ඉල්ලන්නකො 3. මේ තියෙන 4 වෙනි එක. 4 වෙනි එක මේක අර ඉබ්බා කියලා කියනවනේ ඉබ්බා මල් ගහ කියලා කොලේ කියලා. ඒක හරි ලස්සනයි. මේක දැල්ලකුත් තියෙනවා. ඒක දෙනවා 350 වෙන්න. 4 වෙනි එක. 5 වෙනි එක මේ තියෙන්නේ 5 දෙනවා රුපියල් 350 වෙන්න. ඒකත් මේ පත්‍රේ ගෝල්ඩන් එක ගෝල්ඩන් පත්‍රේ 350 වෙන්න එක දෙනවා. මේ තියෙන ඇග්‍රිමා එකක් ඒක දෙනවා ඒක 6 වෙනි එක 6 වෙනි එක ඒක දෙනවා 400 වෙන්න. ඉල්ලන්නකො කැමති කෙනෙක්. මේ ඇග්‍රිමා එක මේ මගේ වැඩිපුරම සේල් වල මේ අලෙවි වෙච්ච එක බිස්නස් වෙච්ච එක මේ තියෙන්නේ 7 වෙනි එක. මේ ඇග්‍රිමා එක මේක දෙනවා 450 වෙන්න. කැමති කෙනෙක් ඉල්ලන්නකො. මේ තියෙන්නේ 8 වෙනි එක 8 වෙනි එක ඒක දෙනවා 350 වෙන්න දෙනවා. මේ තියෙන 9 වෙනි එක මේ ඇග්‍රිමා එක මේ 9 වෙනි ඇග්‍රිමා එක මේක පඳුරක් තියෙන්නේ මේ බලන්නකො ලොකු පඳුරක් තියෙන්නේ මේක දෙනවා 650 වෙන්න. ලොකු පඳුරක් තියෙන්නේ මේ බලන්නකො මේක පැල ගොඩාක් තියෙනවා. පැල තියෙන 8ක් තියෙනවා. 650 වෙන්න එක දෙනවා. කැමති කෙනෙක් ඉල්ලන්නකො. බිස්නස් කරන කෙනෙකුට හොඳයි. පැල අරගෙන බිස්නස් කරන කෙනෙකුට හොඳයි. මේ තියෙන 10 වෙනි එක 10 වෙනි එකේ තියෙන්නේ ඒක දෙනවා 250 වෙන්න. පැල දෙකක් තියෙන පඳුරට ලස්සනට හදා ගන්න ඕක 250 වෙන්න දෙනවා. මේ තියෙන ඇග්‍රිමා එක මේ 11 ඒකේ පඳුරක් තියෙන්නේ. පැල තියෙනවා 6ක්. ඒ පැල 6ම මම දෙනවා 1500 වෙන්න. ගන්න කෙනෙකුට 6ම දෙනවා. පඳුරම දෙනවා. මේ තියෙන 12 වෙනි එක 12 ඒක දෙනවා මම 150 වෙන්න. ඒක ලස්සනට පෝච්චි එක දාලා ලස්සනට හදා ගන්න පුළුවන් පඳුරක් වගේ හරිම ලස්සනයි. මෙන්න ඊළඟ ඇග්‍රිමා එක මේ 13 වෙනි එක අංකේ කියලා මිල්ලන්නකො මේකක් දෙනවා මේ ලොකු පඳුරක් තියෙන්නේ. පැල 7ක් තියෙනවා. ලොකු පඳුරක්. මේ මල් පෝච්චිය පිරෙන්න දැන් වැහිලා වැඩි මේ සම්පූර්ණ මේ පෝච්චිය වැහෙන්නම තියෙනවානේ. කොහොම දෙනවා මේ වැහෙන්නම තියෙනවා. හරිම ලස්සනයි. ලොකු කොට ඇදලා දින බිස්නස් කරන කෙනෙකුට හොඳයි. මම දෙනවා මේක මෙහෙමම රුපියල් 2000 වෙන්න. ඉල්ලන්න කෙනෙක් ඕන කෙනෙකුට දෙනවා. මේ තියෙන 14 වෙනි එක තියෙන්නේ එයා 150 වෙන්න දෙනවා. ඒක ලස්සනට පෝච්චි එක පඳුරක් විදිහට හදා ගන්න පුළුවන්. මලකුත් දෙනවා සුදු පාට මලක් පිපෙන්නේ පොහොට්ටුවක් තියෙනවා. මේ තියෙන මේ ඇග්‍රිමා එක මේ තියෙන්නේ 15. ඒකේ මවුසාකේ පැලේ තියෙනවා. ඒක දෙනවා 450 වෙන්න. බලා ගන්න. මව් ගහයි සාකේ. උඩි පැලයක් තියෙනවා. 450 දෙනවා. මේ 16 වෙනි එක. මෙතෙන් 16 වෙනි එක. ඒක
ඒකෙත් තියෙනවා ලොකු ගස් දෙකක් තියෙනවා. පැල තියෙනවා. අන්න බලන්න මොටේ තියෙනවා. ඒකත් බිස්නස් කෙනෙක් කරනකොට හොඳයි. ඒක දෙනවා 250 වෙන්න. කැමති කෙනෙක් ඉල්ලන්න. මෙන්න මෙයා මේ පාරම තමයි මම මේ සේල් එකට දැම්මේ. මෙයා දෙනවා 300 වෙන්න. මේ 17. මෙයා දෙනවා 300 වෙන්න. මෙතන පැල දෙකක් තියෙනවා. මෙන්න බලන්න. පැල දෙකක් තියෙනවා. මේක පැලයයි මේකයි දෙකක් තියෙනවා. 300 වෙන්න දෙනවා. මෙන්න මේ ඇග්‍රිමා එක. ලොකු ගහක් තියෙනවා. ලොකු ගහක්. අන්න බලන්න. අඩි 1මාරක් විතර උසයි. අඩි 1මාරක් විතර උසයි. කපලා කෑලි හදලා පැල කරගන්න කෙනෙකුට හොඳයි. ඇත්තටම හොඳයි. ගෙදරක උනත් තියාගන්න පුළුවන් ලොකු පෝච්චි එක දාලා ලස්සනට. ඒක 18 වෙනි එක. ඒක දෙනවා 450 වෙන්න. කැමති කෙනෙක් ඉල්ලන්න. මෙන්න මෙයා තමයි 19 වෙනි එක්කෙනා. එයා දෙනවා 150 වෙන්න. කැමති කෙනෙක් ඉල්ලන්න. මෙයා 20 අන්තිම එක්කෙනා මේ ඉන්නේ. මේ 20 වෙනි එක්කෙනා මේ ඒක පිරෙන්නම හැදිලා තියෙන එකෙන් මේ බාන 750 වෙන්න දෙනවා. ඕච්චි. පළ කීයක් තියෙනද කියලා මට ගණන් කරගන්නත් බැහැ. පොකුරට ඒක හැදිලා තියෙන්නේ මේ මැදින් එවිල්ලා පොකුරට හැදිලා තියෙන්නේ ලස්සනටම හැදිලා තියෙන්නේ. ඒක කියන්න බෑ පළ කීයක් තියෙනද කියලා. 750යි. ඒක එයාගේ පොඩි පැලේ තියෙනවා. ඒක දෙනවා 200 වෙන්න. පොඩි එක. එයා දෙනවා 200 වෙන්න. තනි පැලයක් තියෙන්නේ. කැමති කෙනෙක් ඉල්ලන්නකෝ. මගේ වීඩියෝ බලලා මට ලයික් කරලා ෂෙයා කරලා උදව් කරපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. පළවෙනි දෙවෙනි තුන්වෙනි මල් සේල් වලින් මල් ගත්තු සියලු දෙනාට ස්තුතියි. අද මේ 4 වෙනි මල් සේල් එක කැමති කෙනෙක් ඉන්නවා නම් මල් ගන්න මගේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න. බොහොම ස්තුතියි.